සුබ දවසක් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඔයාලා කැමතිද මේ විදිහට දිගට කොණ්ඩේ වවා ගන්න? මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම කොණ්ඩේ වවා ගත්තේ කියලා. අද අපි හදන්න යන්නේ මේ හෙයා මාස්ක් එක. ඔයාලට පේනවා කොළ පාටට මේ හෙයා මාස්ක් එක තියෙනවා. ඉතින් මේකට මූලික වශයෙන් භාවිත කරන්නේ මුරුංගා කොළ. මුරුංගා කොළ ඔයාලට ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඔයාලා ගමක නම් ජීවත් වෙන්නේ ඕන තරම් මුරුංගා ගස් තියෙනවා. ඒ වගේම මුරුංගා කොළ හොයාගන්න බැරි නම් ටිකක් බලන්න සුපර් මාකට් වල පොලේ වගේම එළවලු කඩවලත් මේ මුරුංගා කොළ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ මුරුංගා කොළ ඔයාලා ගන්නකොට හොඳින් සෝද ගන්න. මොකද මේ වගේ පණුවෝ ඉන්න පුළුවන්. දූවිලි වගේම කූඹි වැනි ඉතා පුංචි සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා හොඳින් හොදලා මේ ටික භාවිතයට ගන්න. ඉතින් වෙන් කරගත්ත මුරුංගා වලට මම කරපිංචා ඉටි දෙකක කරපිංචා ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් ඇත්තටම ඔයාලට ගෙදරදී මේක පහසුවෙන් හදාගන්න පුළුවන් හෙයා මාස්ක් එකක්. ඒ වගේම හරිම පෝෂණීය හෙයා මාස්ක් එකක් අපේ ඔළුවට. ඔයාලට බ්ලෙන්ඩර් කප් එකක් තියෙනවා නම් මේ ගත්තු සියලුම කොළ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. බ්ලෙන්ඩර් කප් එකක් නැත්නම් කොළ ටික අඹරලා හෝ කොටාගෙන ගන්නත් පුළුවන්. අපිට ඕනේ මේකේ යුෂ ටික. ඉතින් මම දැන් මේක අඹර ගන්න පොල් කිරි කෝපයක ප්‍රමාණයක් බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඉතින් ඔයාලට සෙම වගේ තියෙනවා නම් පොල් කිරි භාවිත කරන්නේ නැතුව වතුර කෝප දෙකක ප්‍රමාණයක් භාවිත කරලා මේ හෙයා මාස්ක් එක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති නම් බිත්තරයක් වගේම මුදවපු කිරි මේකට එකතු කරගන්න පුළුවන්. ඒක ගොඩක් පෝෂණීයයි. ඉතින් මේ විදිහට මම වතුර කෝපයක ප්‍රමාණයකුත් බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. ඇත්තටම කෘත්‍රිම දේවල් හිස් කබලට ඇප්ලයි කරනවට වඩා මේ විදිහට ගෙදර තියෙන දේවල් වලින් ඔයාලා හෙයා මාස්ක් එකක් හදාගත්තොත් ඔයාලට හොඳ පෝෂණයක් කෙස් වලට ලැබෙනවා වගේම මුදලුත් ඉතුරු කරගන්න පුළුවන්. මේ මුරුංගා කොළවල පෝෂණය ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පිට රටවල් වල කැප්සූල්ස් පවා මේ මුරුංගා කොළ වලින් හදපු විකුණන්න තියෙනවා. ඉතින් මේ මුරුංගා කොළ ඔයාලට ගෙදරදීම පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තියෙද්දි මේ දේවල් ගෙදරදීම කරගන්න. මේ මුරුංගා යුෂ එක හිසේ ගාන්න විදි දෙකක් තියෙනවා. මේ පළවෙනි විදිය ඔයාලට පුළුවන් මේක පෙරාගෙන හොඳින් කෑලි ටික වෙන් කරගෙන යුෂ ටික පමණක් හිසේ ආලේප කරන්න. දෙවන ක්‍රමේ තමයි ඔයාලට කෙලින්ම බ්ලෙන්ඩර් කප් එකෙන්ම වෙනම භාජනයකට දාලා ඒ ටික මුකුත් පෙරා ගැනීමක් නැතුව හිසේ ආලේප කරන්න. ඉතින් මේ යුෂ ටික අපේ වදින්න ඕනේ ස්කැල්ප් එකට. එතකොට තමා කෙස් මුල් ගොඩාක් ශක්තිමත් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා කොළ පාටට මේ අපි හදාගත්තු මිශ්‍රණය තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. මෙහෙම හැන්දක් ආධාරයෙන් ඔයාලා ස්කැල්ප් එකට වදින විදිහට මේ මිශ්‍රණය මේ හෙයා මාස්ක් එක ඇප්ලයි කරලා හොඳින් මසාජ් කරන්න. ඉතින් තීරු කොණ්ඩේ බෙදාගෙන ස්කැල්ප් එකට වදින විදිහට මුරුංගා යුෂ ටික හොඳින් ගා ගන්න. එතකොට ඔයාලට හොඳ ශක්තිමත් පිරිපුන් කෙස් කලඹක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෙස් මුල් ශක්තිමත් වෙනවා. ඔයාලගේ බේබි හෙයා වර්ධනයටත් ඇත්තටම මේක ගොඩක් දායක වෙනවා. මේක ඇප්ලයි කරලා පැය 3ක 4ක විතර ප්‍රමාණයක් හිටියොත් ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ යුෂ ගොඩක් වෙලා ඔළුවේ තියාගන්න පුළුවන් මේ විදිහට ආවරණය කළොත්. ඉතින් පොලිතින් බෑග් එකකින් හෝ ෂවර් කැප් එකකින් මේ විදිහට ආවරණය කරගන්න. පසුව පැය 3-4කින් ෂැම්පු නොදා සෝදලා අරින්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔයාලට මේ වගේ වටින වීඩියෝ බලන්න. සුබ දවසක්.